මගීන්ගේ උපරිම ආරක්ෂාව සඳහා බස් රථවල ආසන පටි සවිකර ඒවා භාවිතා කරන ලෙසට බස් හිමියන්ට දැනුම් දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. මෙම නීතියට අනුකූල වීමට අකමැති අය වෙනත් රැකියාවලට යොමු වී ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රියදුරන් සහ ඉදිරිපස අසුනේ සිටින මගී සඳහා ආසන පටි අනිවාර්ය කිරීම 2011 ඔක්තෝබර් 1 වන දින මොටර රථ පනත යටතේ හඳුන්වා දුන් බවටයි. කෙසේ වෙතත් මෙම රේගුලාසිය සැහැල්ලු වාහන සඳහා යම් දුරකට බලාත්මක වුවද බස් රථ සහ ලෝරි රථ සඳහා ඒ නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත. පසුගිය මාස 3 පුරා අමාත්‍යාංශය මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කර තිබෙනවා. බස් හිමියන්ට තම වාහන අලංකාර කිරීමට කාලය සහ සම්පත් තිබුණත් රියදුරන් සඳහා ආසන පඩි සවි කිරීමට කාලය නොමැති බවට ඔවුන්ට කියා සිටිය නොහැකි බවයි රත්නායක මහතා පැවසුවේ. අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කළේ සැප්තැම්බර් 1 වෙනිදා සිට අධිවේගී මාර්ග බස් රථවල ගමන් කරන මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වන බවටයි. ඊට අමතරව අධිවේගී මාර්ග භාවිතා කරන විට සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන්ටද ආසන පටි පැළඳීමට සිදුවනු ඇත. මේවා මාධ්‍ය ප්‍රචාර සඳහා ගන්නා ක්‍රියාමාර්ග නොවේ. මේවා ජීවිත ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍යයි. බස් රථවල ආසන පටි සවි කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති අතර තවදුරටත් නිදහසට කරුණු පිළිගන්නේ නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. සමහර පුද්ගලයන් ආසන පටි හිඟයක් ඇති බවට හැඟවීමක් ඇති කිරීම සඳහා හිතාමතාම ආසන පටි සංගවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු හෙළි කළා. මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රත්නායක මහතා අනුතුරු ඇඟෙව්වා.